වර්ෂ 1991 මැයි 21 වන දින ඉන්දියා අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතාගේ ම්ලේච්ඡ ඝාතනයෙන් ඉන්දියාව සහ සමස්ත ලෝකයම කම්පාවට පත් විය. ඉදිරි මහමැතිවරණය සඳහා ප්‍රචාරක කටයුතු තුළ නිරත වෙමින් සිටියේදී තමිල්නාඩු ප්‍රාන්තයේදී මෙම ප්‍රහාරය සිදු විය. ශ්‍රී ලංකාවේ සිට ක්‍රියාත්මක වූ බෙදුම්වාදී ත්‍රස්තවාදී සංවිධානයක් වන දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකාරියක් ඇගේ සිරුරට බැඳ තිබූ පුපුරන ද්‍රව්‍ය පුපුරවා හැර රජීව් ගාන්ධි මහතා සහ තවත් 14 දෙනෙකු ඝාතනය කළේය. වර්ෂ 1984 දී පත්වීම් ලබන අවස්ථාවේ ඉන්දියාවේ ලාබාලතම අග්‍රාමාත්‍යවරයා වූ රජීව් ගාන්ධි මහතා ඔහුගේ මව වන ඉන්දිරා ගාන්ධිගේ ඝාතනයෙන් පසු දේශපාලනයට පිවිසියේ. මුලදී අකමැත්තෙන් වුවද තාක්ෂණය, අධ්‍යාපනය සහ ආර්ථික ප්‍රතිසංස්කරණ කෙරෙහි අවධානය යොමු කරමින් ඉන්දියාව නවීකරණය කිරීමේ දැක්මක් සහිතව ඔහු නායකත්වය භාරගත්තේය. කෙසේ වෙතත් ඔහුගේ දුර කාලය බොෆෝස් වංචාව සහ ශ්‍රී ලංකාවේ පැවති බෙදුම්වාදී ත්‍රස්තවාදය ඇතුළු මතභේදාත්මක ගැටලු නිසා අපතේ ගියේය. ඔහුගේ ඝාතනය ජාත්‍යන්තර තුළ ත්‍රස්තවාදයේ වර්ධනය වන තර්ජනය මනාව හෙළි කළ අතර ඒ ඉන්දියාව තුළ LTT තහනමටද හේතු විය. මෙම සිදුවීම ඉන්දිය දේශපාලනයට ගැඹුරු කැලලක් ඇති කළ අතර කොංග්‍රස් පක්ෂයටද සිය අනාගත දිශානතිය පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් ඇති කළ අවස්ථාවක් විය. මෙම සිදුවීමේ බරපතල බව කොතරම්ද කිවහොත් දශක ගණනාවකට පසුව පවා සෑම වර්ෂයකම මැයි 21 වන දින ඉන්දියාවේ ත්‍රස්ත විරෝධී දිනය ලෙස සමරනු ලබන්නේ රජීව් ගාන්ධි මහතාව සහ එදින සිදු වූ ඛේදවාචකයේ සිහිපත් කිරීම සඳහාය. ස්තුතියි.